චාතුර්ය අවදි කරමු අපි. චාතුර්ය සාමාන්‍යයෙන් අපේ ගම්වල කියනවා ගොම්මන් යාමේ. ඒ කියන්නේ හැන්ද වෙලාවේ කළුවරට වෙලාවේ ගෑනු ළමයින්ට තනිපංගලමේ ඔය ඇල දොළ ගංගා ගලන තැනට යන්න එපා කියලා. අපිට සාමාන්‍ය වැටහීමක් තියෙනවද ඇයි එපා කියන්නේ? එකෙක් වැහෙනවා. කවුද වැහෙන්නේ? කලු කුමාර කලු කුමාරයා. ඒක සර් මේ ප්‍රසාද් දිහා බලාගෙන කිව්වේ. සමහර අය මන් දිහාත් බලනවා හිටපු ගමන්. කලු කුමාරයා වැහෙනවා කියලා. හැබැයි ඔය කලු කුමාරයාව අභියෝගයට ලක් කරපු චිත්‍රපටයක් තිබුණා. ඒ චිත්‍රපටය තමයි ගර සර්ප ජයන්ත චන්සිරි. අවංකව ආදරය කරන අයට කලු කුමාරයා බයයි. අවංකව ආදරය කරන පෙම්වතියන්ට වැහෙන්නත් බයයි. කවුද? කලු කුමාරයා. ඒ පෙම්වතියන්ගේ පෙම්වතුන්ට අන වින හදි හූනි බන්ධන කරන්නත් බයයි කලු කුමාරයා. ඒ නිසා ඒගොල්ලන්ට කැමති විදියට ආදරය කරන්න ඉඩ දීලා කලු කුමාරයා පැත්තකට වෙලා පාඩුවේ ප්ලේන්ටියා බේබි බලගෙන ඉන්නවා. එතකොට ඒ ආදරය කරන අය කියනවා ලෝකේ පෙරළුණාත් මොනවා වුණාත් ඔක්කොම අපිට එකයි. හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. මම විඳිමි සිනේ මහා මෙරක් වගේ. ඔබ යමින් නතර වූ ගුවන්තලේ ඔබ ගිහිල්ලා ආකාශේ කොතන නතර වුණාත් මම සෙමින් එමි නිසංසලී. සින්දු කියමු. එක දෙයක් වගේ මම විඳින්නේ මහා මෙරක් වගේ ඔබ යමින් අතර වූ ගුවන් තලේ මම සිමින් නිසංසලේ
රළු සරින් පැමිණියද ඔබ නොවේ මට සැනසුම් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳින් සැනේ මහා නිරක් වගේ ඔබ යමින් නතර වූ ගුවන් තලේ මම සෙමින් සෙමින් ප්‍රසාද් රාජපක්ෂ සමගින් චාතෝ යා සඳබර